අයිබෝන් යාළුවනි. අද මම මේ වීඩියෝ එකෙන් ආවේ CD Tech අපේ අලුත් නිෂ්පාදනය වන සාම්පල් මැෂින් සහ ඩ්‍රම් මැෂින් හඳුන්වා දීම පිළිබඳයි. ගොඩක් යාළුවෝ අපිට කෝල් කරලා තිබ්බා ඒ ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න කියලා. අන්න ඒ හින්දා පොඩ්ඩක් මේ කාර්යබහුල දින සීමාව තුළ පොඩි වීඩියෝ කෑල්ලක් දාන්න මං හිතුවා. ඇත්තටම අපි මේ මොඩියුල් වර්ග දෙකකට හදනවා. එකක් තමයි සාම්පල් මැෂින්. ඒ කියන්නේ එතකොට ඔයාලට ඒකේ ට්‍රිගර් ඉන්පුට් මුකුත් නැහැ. ට්‍රිගර් වෙනකොට බටන් මේ වගේ අටක් තමයි තියෙන්නේ. ඒ අටෙන් ඔයාලට සිලෙක්ට් කරලා ඔබලා මේ වෙලේ ප්ලේබැක් බලා ගන්න ඔයාලට සෙටින් කරන්න පුළුවන් වෙන්න තමයි ඒක එන්නේ. එතකොට ඒක මිඩි කරලා තමයි ප්ලේ කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයා S එකක් වෙනුවට තමයි භාවිතා ගන්න පුළුවන් මේක. එතකොට ඔයාලට ඊගාව එක තියෙන්නේ අපේ ට්‍රිගර් අවුට් එක එන ට්‍රිගර් අවුට් අටක් එක එන ඩ්‍රම් මොඩියුල් මැෂින් එක. එතකොට ඒකේ ඔයාලට ට්‍රිගර් අටක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ටොම්ස් ටික සම්බන්ධ කරගෙන. එතකොට ඔන්න මොඩියුල් දෙක තමයි ගහන්නේ. අතර මේ මම දැන් ඔයාලට වීඩියෝ කරන එක මේ සාම්පල් එකක්. මේකේ ට්‍රිගර් එකයි බටන් ටිකයි දෙකම තියෙන එකක්. ඔයාලට ගන්න ලැබෙන්නේ ওই දෙකෙන් එකක් තමයි. එක්කෝ ට්‍රිගර් තියෙන එක, එක්කෝ ට්‍රිගර් නැති එක. සාම්පල් මැෂින් එක සහ ඩ්‍රම් මොඩියුල් එක. එතකොට විශේෂයෙන්ම කියන්න කැමති අපි මේකට ඇතුළත් කරලා තියෙන පහසුකම්. එතකොට අපි මේකට ටෝන් SD කාඩ් එක කරහා 5000ක් ඇතුළත් කරන්න පුළුවන් වෙන හදලා තියෙනවා. එතකොට කිට් 99ක් තියෙනවා. 20x එකේ ආభాෂය අරන් තමයි මම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඩිස්ප්ලේ එකත් ඒ වගේමයි. ඒ වගේම මේකේ අපි මේ පැත්ත ගත්තොතින් මේක අපි ඩ්‍රම් මොඩියුල් එකක් කියලා හිතලා ගත්තොතින් මේ වගේ ඩ්‍රම් මොඩියුල් එකට අදාළ ට්‍රිගර් 8ක් එනවා. දැන් මේක ඇත්තම ස්ටීරියෝ දාලා හින්දා එකකින් channel දෙකක ගන්න එනවා. ඔය වගේ ට්‍රිගර් 8 එනවා. ඊට පස්සේ පහලින් power jack එක එනවා. power pack එක ඉන් කරන්න. ඊට පස්සේ මෙතන input audio out jack එක LR ස්ටීරියෝ jack එක එනවා. පැත්තෙන් හිමයි සයිඩ් එකක් බලුවොත් SD කාඩ් එක මවුන්ට් කරන්න දකුණු පැත්තෙන් තියෙනවා. ඊට පස්සේ බැක් පැනල් එක එහෙමයි. ඊගාට අපි ඉදිරියට ආවොතින් මෙතන තියෙනවා මෙනු එක සඳහා up down left right okay කියලා ජෝස්ටික් බටන් ටික. ඊට පස්සේ මේ ටික ඇත්තටම මම කිව්වා වගේම මේක එන්නේ MIDI කියන සාම්පල් මොඩියුල් එකට. මොඩියුල් එකට මේක හරහා තමයි ඔයාට ට්‍රිගර් 8 වෙනුවට එන්නේ. ඒතකොට මේක ප්‍රෙස් කරලා ඔයාලට චෙක් කරගන්න පුළුවන්. මේක නැතත් ඔයාලා මෙනු එක හරහා කරගන්නත් පුළුවන්. ඔය ලෙස තමයි අපේ බාහිර පෙනුම. කියන්න මතක මෙතන මිඩි පෝට් එක තියෙන්නේ. ඔයාලට එතකොට මේක S එකක් භාවිතා කරන විදිහටම මේක භාවිතා ගන්න පුළුවන්. ඇත්තටම S එකට වඩා අපි මේකේ ටෝන් ඉම්පෝට් කරන එක මෙමරි අනම්මනම් ලොකු වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. අපි බලමු මේකේ මෙනු එකට ගිහිල්ලා කොහොමද මේකේ settings කියලා. දැන් අපි මේක ඇවිල්ලා main display එක. මේකේ තියෙන අපේ patch දැන් select කරලා තියෙන patch එක ඒකේ volume එකයි තමයි තියෙන්නේ. දැන් මම select කරලා තියෙන 64 වෙනි patch එක. ඒකේ drums patch එකක් තමයි තියෙන්නේ. volume එක 35යි තියෙන්නේ. මේ ඒ වගේ එතකොට මේ indicate එක තියෙන්නේ අපේ trigger වෙනවා. කියන්නේ MIDI හරහා හෝ trigger හරහා ප්ලේ කරනකොට ට්‍රිගර් වෙනවා කියලා බලා ගන්න තියෙන ඉන්ඩිකේටර් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි බලමු මෙනු එක. දැන් මේ full display එක. ඊට පස්සේ අපි settings කරන්න යනකොට okay එක ඉබුවාම වැටෙනවා. ඉස්සල්ලාම වැටෙන්නේ අපිට kit එකට නමක් දාගන්න. අපිට අවශ්‍ය kit එකට නමක් දාන්න පුළුවන්. මම එතකොට දැන් මේකේ drum කියලා තියෙන එක අපි ඒක okay කරපු ගමන් edit කරන්න. මෙතන drum එක අපිට අවශ්‍ය නම් මේ arrow key වලින් ඔහොම මෙතනින් අකුරු වම දකුණින් ගිහලා අකුරු එහාට මෙහාට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් මෙතනට අකුරු ඇඩ් කරන්නත් පුළුවන්. ඒ විදිහට දැන් අපි මේ M අකුර මාරු කරනවා කියලා හිතමු. ඒතකොට ඔය වගේ අපිට ඕන විදිහට අකුරු 12ක් තමයි මම මේක ඩිසයින් කරලා තින්නේ. 12ක් ඇතුළත නම එඩිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි එඩිට් කිරීම ඉවරලා ආයෙ ඕකේ එක ඔබනවා. ඕකේ එක ඔබුවට පස්සේ මේන් මෙනු එකට ආයෙ යනවා. ඊට පස්සේ පහළට ආයෙ යනවා. ඊට පස්සේ තියෙන්නේ MIDI channel එක. අපේ මේ සියලුම kit 99ටම channel patch 99ටම MIDI channel අවශ්‍ය විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ kit volume එක.
ප්‍රධාන පැච් එකේ. ඒ කියන්නේ අපි පළවෙනි පැච් එක නම් පළවෙනි පැච් එකේ වොලියම් එක තමයි මෙතනින් තියෙන්නේ. ඒක අපි Tamanට අවශ්‍ය පැච් වෙනස් නම් ඉතින් අපිට පළක් පැච් තියෙනවානේ. අපි දානවා දැන් සාම්පල් වල සාම්පල් වල වොලියම් එක වෙනස් වෙනවානේ. ඒ හින්දා මගේ මේ තියෙන ටික නම් මම ඔක්කොම ලෙවල් කරලා හදලා තියෙන්නේ. එතන තියෙන කිට් වොලියම් එක මම දැන් විස්තර කරපු එක තමයි. ඒකත් අපිට මොනවා හරි මේ මෙනු එකේ ගිහලා එඩිට් කරන්න අවශ්‍ය නම් මෙනු එකට ගියා ඕකේ කළා. ඕකේ කොබ්බලා තමයි අපිට අඩු වැඩි කරගන්න ඕනේ. ඊට පස්සේ අහපව බෑක් වෙන්නෙත් ඕකේ කරාම බෑක් එකපාරක් කරාම මේ මෙනු එකම ඉන්නේ. අහපව පාරක් මෙනුවෙන් එක්සිට් වෙන්න ඕන නම් තමයි ආයි පාර බෑක් වෙන්න ඕනේ. දැන් අපි මෙනු එකේ බලන හින්දා අපි එහෙම මිමු. ඊගාවට තියෙන්නේ kit velocity. අතන මේක එන්නේ මේ trigger out එන drum module වලට පමණයි. මොකද මේක මේ තියෙන pizza වල velocity එක on කරගන්න. එතකොට මෙතන ඇත්තටම අපි velocity off කරනවා කියන්නේ අපි ගහන shot එක අනුවම power එක උඩරින් volume එකෙන් out වෙනවා. එතකොට මේ අපි මේක ගිහිල්ලා off කරොත් එහෙම on කරොත් එහෙම velocity on වෙනවා. velocity on වෙච්ච ගමන් අපි ඔය අපි touch එක දෙන අනුව තමයි touch එක අපේ sensitive දෙන අනුව තමයි මේ වොලියම් එක අතන වැඩ කරන්නේ. අතන ඔය 20 වල ඒ වගේම drums machine වල ඔරිජිනල් එන විදිහට තමයි ඒක සිස්ටම් කරලා තියෙන්නේ. ඊගාවට අපි හිටියේ අපි ටච් කරපු මේ ට්‍රිගර් කරපු හින්දා ට්‍රිගර් වලට අදාළ සෙටින්ග්ස් වලට ඔටෝමැටිකලිම යනවා. අපි මේන් මෙනු එකේ හිටියේ. අපි දැන් අපව මේ මෙනු එකට යන්න. name බැලුවා, channel එක බැලුවා, kit volume එක බැලුවා. ඊට පස්සේ මෙතන හිටියේ. velocity on off කරන්න. දැන් අපි මේක මම off කරලා තියන්න. velocity off කරා කියන්නේ අපිට ගහන shot එක ඒ විදිහටම වොලියම් එක අවුට් වෙනවා. ඊගාවට තියෙනවා pad 1 වොලියම්. ඒ කියන්නේ මෙතන නම් අපිට දැන් මෙනු එකකින් ගිහලා පහළට pad 1 වොලියම්. ඊගාවට pad 1 එකේ pan එක LR පැත්ත වට අවශ්‍ය විදිහට 20 වගේ S එකේ වගේ සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ pad 1 එකේ note එක note නෙමෙයි tone එක. tone එක අපිට අවශ්‍ය දැන් මේකේ tone 5000ක් වෙනවා import කරගන්න පුළුවන්. මම නම් ඇත්තට මේක 700 ගණන් දාලා තියෙන්නේ. ඒ හින්දා මේකේ කොහොම මේකත් ඒකත් එතන ගිහලා ඕකේ කළා. ඩිෆෝල්ට් ටෝන් එක මම මේ හදලා තියෙන පැච් වලට අදාළ ටෝන් එක තමයි ඩිෆෝල්ට් කියලා පෙන්නන්නේ. එතනින් එහාට ඔය වගේ ඔහොම වාට ඕනි ටෝන් එක මේකේ වාට 5000ක් වෙනකන් තමයි මම මේ ලිමිට් කරලා තියෙන්නේ. මම දැන් ආයි මුලට ඩිෆෝල්ට් එකටම යන්නම්. ඩිෆෝල්ට් එකට ගියා. ඒ වගේ මෙතනට අවශ්‍ය කිට් එකත් කිට් එක නෙමෙයි සෝරි මේ ටෝන් එකක් දාගන්න පුළුවන් ඕනෙම කිට් එකකට. ඊට පස්සේ ඒකෙන් පස්සේ pad 1 එකේ MIDI note එක. කොටුවට අවශ්‍ය MIDI note ඕන විදිහට මේ අපිට සකසා ගන්න පුළුවන්. මොකද පළක් අය 20 හදලා තියෙනවා MIDI note. එයාලා පෙර ඉඳන් පාවිච්චි කරපු විදිහට. ඒ හින්දා මේ Tamanට අවශ්‍යල ඒ වගේ එකට සෙට් වෙන විදිහට මේකේ MIDI note ටික කොටු 8ට එකේ ඉඳන් සෝරි බිංදුවේ ඉඳන් 127 වෙනකම් note ටික හදාගන්න පුළුවන්. ඊට පස්සේ pad sensitive මේක අතරම මේ trigger තියෙන එකට තමයි අදාළ වෙන්නේ. trigger එකේ sensitive තමයි අපිට මේක මම default 50 එන්නේ. ඔක අඩු කර ගන්න පුළුවන් බිංදුව දක්වා, වැඩි කර ගන්න පුළුවන් 100 දක්වා. ඒකත් ඇත්තටම මේ trigger pizza trigger හෝ toms දාන්න පුළුවන් module එකට තමයි ඒකත් අදාළ වෙන්නේ. ඊගාට මේකත් trigger තියෙන එකට තමයි අදාළ වෙන්නේ. මේක pre trigger time එක. අපි ගාන shot එක ළඟ ළඟ වදින්නේ කොහොමද වදින්න ඕනි කියලා හදා ගන්න තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ආයෙ නැවත ඔය වගේ දැන් ඔය යන්නේ pad දෙක. දැන් අපි මොකක් හරි මෙනු එක අපි හිතමුකෝ pan කරන්න කියලා. ඔය වගේ මොකක් හරි tone එකට sorry trigger එකකට අදාළ එක කොටුවකට අදාළ එකක ඉන්නකොට දැන් අපි මේක බලාගන්න ලේසිමයි MIDI note ටික. දැන් අපිට ඕන 20 වගේ තමයි touch කරනකොට ඒකේ අදාළ details ඇවිල්ලා අපිට edit කරන්න ඒක ගන්න පුළුවන්. දැන් පළවෙනි එකේ MIDI note එකේ බිඳුව. ඔන්න දෙවෙනි එක. අපි ඒක touch කරමු. දෙවෙනි එකේ note එක. ඒතකොට අපිට මේවා හැම එකටම අදාළයි. ඕනෙම මෙනු එකේ ගිහිල්ලා අපිට අවශ්‍ය detail ඔක්කොම වෙනස් කර ගන්න පුළුවන්. මෙහෙම touch එක දීලා 20 වගේ. මේක තුන්වෙනි කොටුවේ MIDI note එක 2. හතරවෙනි කොටුවේ MIDI note එක 3.
මේක ඉඳලා 6 වෙනි කොටුව 7 වෙනි කොටුව 7 වෙනි කොටුවේ නෝට් එක 6 8 වෙනි කොටුවේ නෝට් එක 7 වගේ අපිට දැන් වෙනස් කරන්න මේක වෙනස් කරගන්න පුළුවන්. ඔය වගේ හැම සෙටින්ග්ස් එකකටම මේ වගේ ටච් එක දීලා අපිට මේ වෙනස් කරගන්න පුළුවන්. ඒ හැකියාවක් තියෙනවා. ඊගාවට අපි නෝට් එකෙන් පහළට ගියාම මේක වැළුවා. ඊට පස්සේ ඔය දැන් පෑඩ් 8ටම ඒක ඔටෝ සෙට් වෙනවා. මෙනු එක හරහා අපි බටන් ඔබන්න හෝ ටිකර් ගහන්න නැතුව සෙටින්ග්ස් හදනවා නම් ඒ කියන්නේ අපිට එතකොට මේ මොඩියුල් එක විතර ගත්තේ දිනලාට නම් මෙනු එකෙන් පහළ කියලා හදන්න පුළුවන්. ඊට පස්සේ අපිට සෙටින්ග්ස් ඔක්කොම කරලා ඉවරලා මෙතනට ගිහිල්ලා save and exit මෙනු එකකින් යන්න පුළුවන්. එහෙම නැත්නම් back button එක වුවමත් save and exit automatically වෙනවා. ඊට පස්සේ shutdown method එක අපි මෙතන මෙනු එකට අදාළ ඇඩ් කරලා තියෙනවා system power shutdown බටන් එකක්. මේක ඕකේ කරපුවාමත් shutdown වෙනවා. අපි හදව වෙනස් කරපු ෆයිල් ඔක්කොම සේව් කරගෙන යන shutdown mode එකට යනවා. ඒකට අපිට power off ගන්න පුළුවන්. ඊට අමතරව මේක shutdown mode එක දැන් අපි play කරකට ඉඳලා power button මේ මෙතන තියෙන OK බටන් එක තප්පර 5ක් ඔබන් හිටියාම shutdown mode එකට එනවා. ඒකට අපිට power on කරන්න පුළුවන්. එහෙමයි නැතයි කියලා ප්‍රශ්නකුත් නැහැ. විදුලිය ගියාම RS එකේ වගේ memory ප්‍රශ්න එන්නේත් නැහැ. මේකේ automatically මේ වෙලේ කරන settings තප්පර 5ක් ඇතුළත save කරගන්නවා. ඒ හින්දා play කරගෙන ඉන්නලාට විදුලිය එන හිටියා කියලා කිසිදු ප්‍රශ්නකුත් නැහැ. ඒවට ආරක්ෂිත පියවර ඔක්කොම මේකේ තියෙනවා. ඊට පස්සේ මේක තමයි අපිට තියෙන මේ ඊළඟ වැදගත්ම අදියර. මේක SD card browse wifi manager. ඒ කියන්නේ මේකේ අපිට පුළුවන් කම්පියුටර් එකක් හෝ ලැප්ටොප් එකක් හෝ ළඟ ඇත්තෙම නැති PC එකක් ළඟ ඇත්තෙම නැති කෙනෙකුට අපි හිතමු ටෝන් ටික දාගන්න ඕනි කියලා මේ SD card එකට. දැන් මේකට තමන්ගේ ටෝන් ටික දාගන්න එපා. මම දෙන ටෝන් ටිකට අමතරව මොන හරි දාගන්න ඕන නම් අපිට තියෙන්නේ මෙන්න මේ මූඩ් එකට ගිහිල්ලා මේක ඕකේ කරන්න. ඕකේ කරපු ගමන් මෙතන සෙට් වෙනවා වෙබ් බ්‍රවුසර් එකක් කරා යන්න පුළුවන්. මෙතන IP ඇඩ්‍රස් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ඒතකොට ඔයාලට තියෙන්නේ මේක ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක මේකේ Wi-Fi SSID එකට සිලෙක්ට් කරගෙන මේක ෆෝන් එකත් එක්ක Wi-Fi වලින් කනෙක්ට් කරගෙන Chrome හරි මොනවා හරි ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් කරා මේ මෙන්න මේ IP ඇඩ්‍රස් එක ගහලා මේකට ලොග් වෙන්න. මේක ලොග් වුණාට පස්සේ ඔයාලට ඒකේ තියෙන ටෝන් අයින් කරන්නද ඇතුල් කරන්නද ඔයාලට අවශ්‍ය විදිහට ඒක ඇතුලේ කළමනාකරණය කරගන්න පුළුවන්. මම වීඩියෝ අන්තිමට ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න මම මේක ලොග් වෙලා අන්න ඔය පහසුකම් ටික ඊට පස්සේ වැඩේ ඉවර කළා අපව ඕකේ බටන් එක බුවට පස්සේ මුලටම යනවා. ඔය ටික තමයි මේ අපේ මෙනු එකේ තියෙන පහසුකම් ටික. එතකොට මෙතන තියෙන්නේ අප් ඩවුන් බටන් එකෙන් කෙලින්ම කිට් මාරු වෙනවා. ලෙෆ්ට් රයිට් එකෙන් වොලියම් අඩු වැඩි වෙන එක තමයි වෙන්නේ. ඊළඟට මම මේකේ වැදගත්ම දේවල් ටික ඔක්කොම මම හිතන්නේ සඳහන් කරා. අපි මේ මොඩියුල් එකත් එක්ක හෝ සාම්පල් මැෂින් එකත් එක්ක අපි ටෝන් සෙට් එකක් සමග මේකට අදාළ දත්ත සියල්ලම SD කාඩ් එකකට දාලා දෙනවා. SD කාඩ් එකකුත් එක්කම තමයි දෙන්නේ. හරි ඔබට තවත් මොනවා හරි මේ ගැන විස්තර දැනගන්න නම් මම පහලින් වීඩියෝ එකක් දාන්නම් අපේ contact number එක කතා කරලා විස්තර අහගන්න. මම වීඩියෝ එක අන්තිමට මේක ප්ලේ කරන වීඩියෝ එකකුයි වෙබ් බ්‍රවුසර් එක හරහා ටෝන් මැනේජ් කරන විදිහයි මම වීඩියෝ එකට ඇඩ් කරන්න. එහෙනම් ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. you